ජීවමාන යේසුස් වහන්සේගේ නාමෙන් නවද සුබ දවසක් වේවා. අපි බලමු මතෙව් 21 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය. තවද නුඹලා ඇදහිල්ල ඇතිව යාඥාවෙන් ඉල්ලන කොයි දෙයක් නොමුත් ඒ සියල්ල නුඹලාට ලැබෙන්නේයයි ඔවුන්ට කීසේක. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබට මට කතා කරනවා මේ ඇදහිල්ල ගැන. ඇදහිල්ල ඇතිව අපි මොනවද උන්වහන්සේගෙන් ඉල්ලන්නේ? ඒ දේ උන්වහන්සේ ඔබට මට දෙන්නම යනවා. ඉතින් ඇදහිල්ල නැතුව ස්වාමීන් වහන්සේව ප්‍රසන්න කරන්න බැරි බව උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරලා තියෙනවා. අපි තුල තියෙන ඇදහිල්ල, ඒ විශ්වාසයේ ඒ වැඩිකම, ඒ ප්‍රමාණය අනුව උන්වහන්සේගෙන් දේවල් ඔබට මට උරුම කොට ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි යමෙක් පළමු කොට ස්වාමීන් වහන්සේව පිළි අරගෙන යනවද? ඒ ඇදහිල්ල තුල ඔහු ඇය බොහෝ දේ ලබන්ට යනවා. සුවේ ලබන්ට යනවා. ඔවුන්ගේ ප්‍රශ්නට විසඳුම ලබන්ට යනවා. ඔවුන්ට මහත් සමාදානය හටගන්න යනවා. ඒ වගේම තමයි උන්වහන්සේ අදහන්නා විශ්වාස කරන දරුවන්ටත් මේ ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්න බෑ. ඇදහිල්ල තුල ඔබ මම මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඉල්ලන්නේ මොනවද? යාඥා කරලා ඒ දේ උන්වහන්සේ දෙන්න යනවා. ඉතින් උන්වහන්සේගේ වචනේ තියෙනවා ඇදහිල්ල ක්‍රියා නැති ඇදහිල්ල මැරිලා කියලා. ඔබ ඇදහිල්ලෙන් යමක් උන්වහන්සේගෙන් ඉල්ලුවා නම් ඒක ක්‍රියාවේ දාලා ඒක ලබා ගන්නටත් ඔබට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඇදහිල්ලෙන් අපි යාඥා කරනකොට ඇදහිල්ලෙන් ස්වාමින් වහන්සේ දෙස බලාගෙන ඉන්නකොට මේ දේ මට ස්වාමින් වහන්සේගෙන් ලැබෙනවා. මේ අනුව මම ක්‍රියා කරන්න ඕනේ කියලා ඔබ ක්‍රියා කරමින් ඔබ ඇදහිල්ලෙන් ඒක ප්‍රකාශ කරමින් උන්වහන්සේගෙන් ඉල්ලනකොට උන්වහන්සේ ඔබගේ ඇදහිල්ල දැකලා ඒකට ප්‍රසන්න වෙලා ඔබගේ අවශ්‍යතාවය උන්වහන්සේ සම්පූර්ණ කරන්නට යනවා. ඔබගේ සුවයේ ඇදහිල්ල තුල ඔබ අත්පත් කරගන්නට යනවා. ඒ සුවය ලබන්නට යනවා. උන්වහන්සේ දෙන්නා වූ සමාදානය ඔබ ලබන්නට යනවා. ඉතින් මේ ඇදහිල්ල තුල ඔබට පුළුවන් බොහෝ දේ ජය ගන්න. බොහෝ දේ උන්වහන්සේ තුල උරුම කොට ගන්න. බොහෝ දේ ඇදහිල්ල තුල භුක්ති විඳින්න. ඉතින් ඔබට ස්වාමීන් වහන්සේ මේ ඇදහිල්ල කරුණු කොටගෙන ඔබ බලාපොරොත්තු වෙන දේ උන්වහන්සේගෙන් ලබා ගන්නට ඔබට බොහෝසේ ආශිර්වාද කරනසේක. ඔබගේ ඇදහිල්ල උදෙසා අපි යාඥා කරමු. චිවමාන සර්ව බලධාරී දෙවි පියාණනි, ඔබ වහන්සේ ප්‍රසන්න කරන ඒ මහත් වූ ඇදහිල්ලේ දීමනාවෙන් ඔබගේ දරුවන් පුරවමින් ඇදහිල්ලෙන් පූර්ණ කර මැනව. ඇදහිල්ල තුල යාඥා කරමින් ඔබ වහන්සේ තුල බොහෝ දේ අත්පත් කරගන්න. ඒ ඇදහිල්ල තුල බොහෝ දේ භුක්ති විඳින්න ඔවුන්ට ආශිර්වාද කරන්න උපකාර කරන්න. ජේසුස් වහන්සේගේම නාමයෙන් ඉල්ලනවා. ආමෙන්.